හරිද කවදාවත් හිතලා නැතුව ඇති. කිලෝමීටර් 40ක් ඇවිදගෙන එන්න මේ වගේ ලස්සන ලේක් එකක් මේ වගේ ලස්සන ග්ලැසිය එකක් බලන්න කැනඩාවේ. ඔයාලා කවදාවත් හිතලා තියෙනවද කැනඩාවේ මෙහෙම දේවල් තිබ්බා කියලා? ඇත්තටම තිබිලා මම දැනගෙන හිටියෙත් නෑ මෙහෙට එනකම් මේවා දකින්නකම්. මේක කැනඩාවේ තියෙන ලස්සනම හයික් එකක්, අමාරුම හයික් එකක් කියලා තමයි මිනිස්සු කියන්නේ. 16 වෙනි කිලෝමීටර් යන්නේ. මාරු කියන්නේ. ජීවිතේ කවදාවත් මෙහෙම දේවල් ප්ලෑන් කරලා නෑ. දියාලේ මීදුම දියාලි තිබ්බා. පුදුම දියාලි ගොඩක් තිබ්බෙනකොට. හයික් එක දවස් 5ක විතරක් ආවනම් මම ගන්නවා මගේ ජීවිතේ ගන්න ලස්සනම ෂෝ. මේක මගේ ෆස්ට් නයිට් කැම්ප් එක. මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මෙච්චර ලොකු හයික් එකක් ආපු ආවේ එක්ස්පීරියන්ස් දෙන 3 දිනක් එක්ක. එයාලා මාව අරන් ආවා. එයාලා කිව්ව ලස්සනම දෙයක් තමයි මං තැන්ක් යූ කියද්දි. ඒක තමයි අපේ ටීම් එක ඉදර ආවේ කියලා. අපි ජෙස්පර් වලට යන ගමන් ඉන්නේ බෑන්ෆලේ ඉඳන්. මෙතන වෝටර්ෆෝල්ස් සෑහෙනට තියෙනවා මේ. මෙතන එකක් වැටෙනවා. අතන එකක් තියෙනවා. සීසන් එක පටන් ගත්ත විතරයිනේ සෙනග අඩුයි කියලා මම හිතනවා. අපි එනකොට හරිම ලස්සනයි. මම ජීවත් වෙන්නේ බෑන්ෆ් නැෂනල් පාක් එකේ. ඊට පස්සේ එතනින් පස්සේ ඇවිල්ලා ජෙස්පර් නැෂනල් පාක් එකත් පහු කරන් ඇවිල්ලා දැන් ඉන්නේ හරියටම මවුන්ට් රොබ්සන් ප්‍රොවින්ෂල් පාක් කියන එකේ. මෙතනින් බැලුවහම මට පේන්නේ අන්න අර ග්ලැසියර් එක. BC ප්‍රොවින්ස් එකේ ඉන්නේ බ්‍රිටිෂ් කොලම්බියා. ඊට පස්සේ දැන් අපි යන්නේ මවුන්ට් රොබ්සන් ග්ලැසියර් එක ළඟට. දීර්ඝ ගමනක් කිලෝමීටර් ඔක්කොම 50කට විතර ලම් වෙන්න තියෙයි සමහර විට. හරිම ලස්සනයි මේ දවස්වල මල් පිපෙන්න පටන් අරන් එක එක පාට මල් තියෙනවා. ගස්වල අමුතුම කොළ පාටක් තියෙන්නේ. අවුරුදු මිලියන 200කට කලින් මේ අපි ඉන්නේ තැන වතුරට යට වෙලා තිබ්බ මුහුද තිබ්බ තැනක්. ඒ වුණාට මේ වෙනකොට මේක වෙනස් වෙලා මේ කඳු හැදිලා භූමිකම්පා වෙලා සෑහෙන දෙයක් වෙලා තියෙනවා වෙනසක්. ඔයාලට ඇහෙනවනේ කුරුල්ලන්ගේ සද්ද. මාර විදිහට කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා. How heavy is this? We have bear spray. Anyone has 15 maybe 15 16. Try this. Oh Yeah. I think because of water. amen. I have 4 liters. We can share, you know. 1 liter for me one day. It's okay. ඉතින් මේක මගේ first time මේ විදිහට යන. අපි නිදාගන්නේ බර්ග් ලේක් එක ළඟ. කිලෝමීටර් 20ක්. මේ අපි යන පැත්තේ වෙදර් එක ඉක්මනට වෙනස් වෙනවා. වහින්න පුළුවන්, ඔබ වැටෙන්න පුළුවන් එක දේවල්. මේ කොළපාට හරිම ලස්සනයි. කුරුල්ල කෑ ගහන සද්ද ඇහෙනවා. වතුර බහින සද්ද ඇහෙනවා. උස්සගස්, තද කොළපාට කොළ, කුරුල්ලන්ගේ සද්ද මාරම ලස්සනයි. හිම උඩින් කඩාගෙන ඇවිල්ලා නාය ගිහිල්ලා ඇත්තරම. දිස්සයිද කියලාත් බයයි. අපොඩා විස්තර කියන්න මට. Red Lake trail එක මේක අවුරුදු 4කට පස්සේ ඇරියේ. ෆ්ලෝඩින් නිසා වහලා තිබ්බේ. ඔන්ලයින් බුකින් එකක් දාන්න ඕනේ එන්න ඉස්සෙල්ලා කැම්ප් ග්‍රවුන්ඩ් එකට. ඕකේ. දවස් 4ක හයික් එකක් මේක. කිලෝමීටර් 40ක්. කිලෝමීටර් 40ක් දවස් 4ක හයික් එකක් මේක. අපි දවස් 2කින් යන්නේ මේක. අපි දවස් 2කින් යන්න යන්නේ. එක දවසකට නැවතෙන්න යන්නේ. ඔව් ඇත්තටම මේක මාරුයි.
මේක මං ජෙසිට කියපු ගමන් ජෙසි මට කිව්වේ it's a 4 to 5 days hike චැලෙන්ජ් එකක් ගන්න ඕන නිසා අපි යනවා. ඊට පස්සේ කිව්වා එයාගේ ලස්සනම හයික් එක මේක කියලා ලයිෆ් එකේ. මේක කැනඩාවේ තියෙන ලස්සනම හයික් එකක් කියලා කියනවා. මේක ලොකු ගම්වතුරක් ඇවිල්ලා මේක වහලා තිබිලා තියෙන අවුරුදු 4ක් 5ක් විතර වහලා තිබිලා මම හිතන්නේ අවුරුදු 4ක් yes. ගිය අවුරුදු තමයි අරලා තියෙන්නේ. තාම 1 කිලෝමීටර දාවේ. මරු. Okay. එතන ඉන්නවා අපි 4 දෙනෙක්. මේනි ජේන් යා නේපාලේ කෙනෙක්. This is Tony, he's from India. අපිට පේනවා පිටිපස්සේ Mount Robson. මේ උඩ තියෙන glaciers මේ හිම නෙමෙයි තියෙන්නේ උඩ. මගේ backpack එක බරයි. Sleeping bags හැමදේම එක මොකද රාට නිදා ගන්න බෑ. සීතල වැඩි. Sleeping bag එක මාර බරයි. මේක මගේ life එකේ first night camp එක. සහ මෙච්චර ලොකු hike එකක් යන පළවෙනි වතාව. What was the biggest thing you ever hike? I done Makalu 6,000 meters. 6,000 meters? Yeah. You never try Everest? Everest, yes. Everest less 5,500 only. I thought Everest is the biggest one. So how they are big, but the base camp is different elevation, all of them. Okay. And Makalu is like 6,000 meters. 6,000 meters. අලුත්ම එක්ස්පීරියන්ස් එකක් මට ඉතින්. රටවල් 3ක මිනිස්සු මෙතන. right? ඉන්දියාව, නේපාල, ශ්‍රී ලංකාව. කවදාවත් එන්න හිටපු මිනිස්සුද කියලා මම දන්නේ නැහැ. මේ හැමදේම අහන්නයක් ලයිෆ් එකේ. අර උඩ තියෙන ග්ලාසියර් වලින් දිය වෙලා ඒකට වැටෙන හිම ඒවා දිය වෙලා එන වතුර මේ තියෙන්නේ. මේ බහින වතුර අවුරුදු මිලියන ගාණක් පරණ ග්ලාසියර් වලින් ගලාගෙන යන්නේ දිය වෙලා. මේ ලෝකේ හරි පුදුමයිනේ. මේ ලෝකේ හරි භයංකාරයි වෙලාවකට හරි පුදුම සහගතයි. අපි මේකේ ඉන්න මේ චූටි බැලි කැටයක් වගේ. හතරට බලපු ෆිල්ම් වල තියෙන ගඟ මේ හරි සැඩ නෑ නේද? මේ හරියට එනකොට ගඟ සෑහෙනට නිස්කලංක වෙලා. අපි බෑම්ෆර් ඉඳන් ජෙස්පර් හා තමයි ආවේ. දිය ඇලි තිබ්බා. සෑහෙන ලස්සන දේවල් තිබ්බා. වලස්සු හිටියා. ගල් දිගේ යන එළුවොත් හිටියා. මම දැන් අතන ඈතින් පේන ලේක් එකක්. රොබ්සන් රිවර්. මේ තියෙන්නේ කිනි ලේක්. මේකෙන් තමයි යන්නේ දිගටම රොබ්සන් රිවර් එක පල්ලෙහාට. මෙතනින් මට අර පැත්ත බැලුවහම පේනවා ග්ලාසියර්ස් එක මවුන්ටන්ස්. Thank you. Alright. මේ බෙන්ච් එක මාරම ලස්සනයි. ඔයාලට පේනවද ඈත? Wait, took a picture of yourself? Yeah, it's beautiful. See you later. දකුණු අත පැත්තෙන් තමයි රිවර් එක පහු කරන් ආවේ. රොබ්සන් රිවර් එක. දැන් වම් අත පැත්තෙන් කිනි ලේක් එක මම පහු කරන් යනවා. ඔයාලට සද්දයක් ඇහෙනවද? ටිලින් ටිලින් ගාන එකක්. වලස්සු බයි කරන්න තමයි ඒක තියන් ඉන්නේ. එතකොට අර ඒ සද්දේට වලස්සු ඈතට යනවා. කිලෝමීටර් 14ක් 0.5ක් යන්න තියෙනවා. මම හිතන්නේ මේ හොදගෙන ගිහිල්ලා ඊයේ පෙරේද වැස්සකට. පුදුම මල් ජාති ගොඩට තියෙන. කිනි ලේක් කැම්ප් ග්‍රවුන්ඩ්. ඒක ළඟට ඇවිත් ඉන්නේ දැන්. මේ හරි කැම්ප් කරන්න පුළුවන් බයිසිකල් වල එන අයට බයිසිකල් වල මෙතනට එනකන් විතරක් එන්න පුළුවන්. වතුර සීතලයි ටිකක්. ඒ වුණාට මට හිතෙනවා මේ ඉන්න සිටුේෂන් එකත් එක්ක මේකට පයින්න පුළුවන් මට. මෙතනින් බැලුවාම මට පේනවා දැන් මේ ලේක් එක වටේම කඳු. හයි. මට දියැලි දෙකක් පේනවා මේ වෙලාවේ. ඉම්පෝට් කරලා ලංකාවේ. 3ක් තියෙනවා. 7 දෙයිනේ 3ක් තියෙනවා. මට දැනට පේනවා මෙතන දියැලි ඔයාලට පේනද 3ක්. මගේ පිටිපස්සෙන් හරියට බැලුවොත් තව මෙහාට වෙන 4ක් මට හරියටම පේනවා. රිවර් එක තිබ්බේ දකුණු අත පැත්තෙන්. ඊට පස්සේ ආවා දිගටම කිනි ලේක් එක වම් අත පැත්තෙන්. ඒක දිගට ආව සෑහෙන දුරක්. දැන් අපිට වම් අත පැත්තෙන් පේනවා දියැලි 4ක්. ඒ දියැලි 4ත් බල බල අපි යනවා ඇවිදගෙන. හෙට උදේ මේවා අපි නගින්න ඕනේ නෑ. සිරාවට ඇල්බර්ට්ට වැඩිපුරම තියෙනවා. ඇල්බර්ටාවල වැඩිපුරම තියෙන්නේ. එහෙම කියනවාද? මම හිතුවා වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් කියලා විතරයි කියන්නේ කියලා.
තාමටයි බුදුවම් මට බය හිතෙනවා මෙතන ඉන්න. උන්ට ගණන් බොරු කියන්න ඕනේ නෑනේ. ෆස්ට් ටයිම් මේ යන්නේ මෙහෙම ලොකු බරකුත් උස්සගෙන බොහෝ සැතපුම් ගණනාවකට පස්සේ වයිට් හෝන් කැම්ප් ග්‍රවුන්ඩ්. අර උඩින් එන දියඇලි වලින් එන වතුර මේක ගිහිල්ලා අර රිවර් එකට එකතු වෙනවා. හරිම අමුතුයි ක්ලයිමේට් එක. අපි මේ යන හයික් එකේ වෙදර් එක ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන් විදිහේ වෙදර් එකක්. එක එක පාටවල් කොල්ල කහ එක එක ජාතියේ මල්. අපිත් එක්ක ආපු හතරෙන් එක්කෙනෙක් තුන් දෙනාගෙන් මිස් වෙලා. අපි මෙතනට ආවෙලා try කරනවා කොහෙද කියලා හොයාගන්න. මේක කිලෝමීටර් 20ක හයික් එකක් යන්නේ. මට මේ මෙතන ඉඳගෙන ඉන්නකොට පේනවා දියල් මෙන්න සිග්නල් නැහැ. කිසිම සිග්නල් එකක් නැහැ. But he have also all trains. He download. He's following. Yeah, exactly. I'm also following. How can you go somewhere else? And talking from Whitehorn campsite. Wanted to report the missing person. Tony, Copy that. I will get in touch with park rangers. නැවතත් අපි අපේ ගමන ආරම්භ කරා. අන්න අර කුටි ඉඳන් තමයි අපි කතා කරලා බැලුවේ. කතා කරාට පස්සේ මේ එයාලා කිව්වා උඩට ගිහින් බලන්න කියලා. ඉතින් කිලෝමීටර් 10ක් යන්න ඕන තව උඩට. I hope you guys find him. මොන දේ කරත් තමන්ගේ ආරක්ෂාව තමයි වැදගත්. තමන් එක්ක යන එක්ක යන එක තමයි ලොකුම දේ. මේ හරියට ආවමයි මේ කැනඩාවද කියලා හිතනවානේ. මම හිතනවා මට මෙතන ඉඳන් දියඇලි 10කට වැඩිය පේනවා මෙතන ඉඳන් බලනකොට. මට ජෙසිකා ලොකු පාලමක් හම්බ වෙයි. ඒක හම්බුනාට සතුරු වෙන්න එපා කියලා. මොකද තව ඒ වගේම ප්‍රමාණයක් යන්න තියෙනවා කියලා. මේ තියෙන්නේ පාලම. අපිට හම්බුණා මනුස්සයා. I'm not running. We thought maybe you fell down. ඊළඟ මීටර් 200 අපිට නවතින්න නැතුව යන්න වෙනවා. මොකද නාය යනවා මේ හරිය. එතන ගහලා තියෙනවා no stopping. ජීවිතේ කවදාවත් මෙහෙම දේවල් ප්ලෑන් කරලා නැහැ. ඔක්කොම හම්බේවා. 16 වෙනි කිලෝමීටර් එක යන්නේ. මාරු කියන්නේ. කියන්න වචන නැති තරම් අමාරුයි. මගේ සමහර දේවල් අරන් යන්නේ මත් එක්ක ආපු කට්ටිය. මම ප්‍රෝ හයික කෙනෙක් නෙමෙයිනේ. මගේ මේ වගේ දිග හයික් එකක් යන පළවෙනි වතාව. තව යන්න තියෙනවා කිලෝමීටර් 4ක් 5ක් විතර යන්න තියෙනවා. කැම්ප් සයිට්ස් තිබ්බා 4ක් හරි 5ක් හරි. අපේ කැම්ප් සයිට් එක තියෙන ඊළඟ අන්තිම එක. Don't worry. වලට පේන අපිටස් තියෙන ගෑසි ගලන තමයි යන්නේ අපි දැන්. මේ නායකයා මේ බලන්න මේ නායක ගියපු යා මේ. මේ කියන මාරුම හැක්කයක්. Cream bandage. ලුණුත් එක්ක දානවද? අපි දැන් කැනී තලාවකට ඇවිල්ලා තියෙන්නේ. වලට හුළඟ ඇහෙනවා කියලා මම හිතනවා මේ හොඳ හුළඟක් ඇහෙනවා. අතන තියෙන උඩ ග්ලැසියර්ස්. අර තියෙන ග්ලැසියර්ස්. මේ ග්ලැසියර්ස් ඊය වෙලා වතුර වෙලා එනවා පල්ලයට. ඒක තමයි මේ ගලාගෙන යන්නේ මෙන්න මේ දිගට. ඇත්තටම අර දිනන ග්ලැසියර් කාදනය වෙලා මුහුදු මට්ටම වැඩි වෙනවා. අරවා මේවා කියලා ඇත්තටම මට පේනවා මේ වෙලාවේ ග්ලැසියර් ඒ දවස්වල මම යහපු දේවල් මට පේනවා අන්න අතන දිය වෙලා වැටෙනවා ග්ලැසියර් එකෙන්. අන්න අර ඈත තිබ්බ ලොකු ග්ලැසියර් එකක් නාය ගියා මේ ටික කට්ට කයි. මේ දින දියල්ල වගේ එනවා. මේ දින ග්ලැසියර්ස්. මේ දින දිය වෙලා කාදනය වෙලා ග්ලැසියර් කඩන් වැටිලා. ඇත්තටම අර ග්ලැසියර් දිය වෙලා වතුර එනවා බිමට. කොහොමද උඩ දින ග්ලැසියර්? ඕ. දින තව ලොකු ග්ලැසියර්. ඕක දැන් ඔහොම කරනකොට අපිට හිතනට වැඩිය ගොඩක් ලොකුයි. ලොකුයි නේ. මේ තියෙන මවුන්ට් රොක්ස් මීටර් 3940ක් උසයි. මීටර් කිලෝමීටර් 3ක් කිලෝමීටර් 4ක්. Oh, 17 kilometers.
එක ගම්බතුරක් ඇවිල්ලා මේ ට්‍රැක් එකම කැඩලා තිබිලා තියෙන්නේ. ඒක අවුරුදු 5ක් අරගෙන මෙයාලා හදලා ගිය අවුරුද්දේ තමයි ඕපන් කරලා තියෙන්නේ. ඉතින් එයාලා ලොකු මහන්සියක් වෙලා තියෙනවා ඒකට. තවරු 2 kilometers. මට ඇන්නේ පුළඟයි පාළුවයි මහා මුසීම දෙන මනුස්ස පුළුටක් නෑ. අන්තිමේදී අපි ආවා. ඕක තමයි view එක හෙට උදේට තමයි බලන්න වෙන්නේ. දැන් තමයි මුලින් උදේ නැගිටලා යන්නේ මම ලේක් එක බලන්න. ඊරෑම වැස්සා මට හොඳටම අමාරු වුණා හයික් එකේ උඩට එනකොට හිතන් හිටපු කිසිම ෂොට් එකක් ගන්න බැරුණා ඇත්තටම. හැබැයි මේක ජීවිතේ හොඳ පාඩමක්. හොඳ දෙයක්. මට හරි සතුටුයි. හොඳටම clouds මුකුත් පේන්නේ නැහැ ග්ලාසිය. සන්රයිස් එක පෙවුණා කියලා මම හිතන්නෙත් නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා ලයිෆ් එකේ නේද? ලේක් එක පොඩ්ඩක් ක්ලියර් වෙනකන් ෆොටෝ එකක් හරි ගන්න. මේ මෙතන පොඩ්ඩක් කැමරාත් කරලා දාස් කර ගන්නවා. ආයි ජමන්ත අයියේ. දවස් 4ක් යන හයික් එකකට මාව දවස් 2කට ගෙනාව මේ එක්කෙනෙක්. ඕක මුලින්ම කිව්වනවා එන්නේ මම නෑ. මට ජෙසි කිව්වනේ. ඕක මේ යන්න බෑ එහෙම. වාට මේ අමාරුවේ එන්ජොයි කරන්න බැරි වෙයි කියලා. යද්දී කකුල බලාගෙන යන්න මේ හයියෙන් තියන්න එපා මල්ල හැටියට. හා. Yeah, I saw some videos like people take till the falls that you guys wait for me. After that, they're taking video from there. Most of the videos it's the same. Yeah. Only few like. I was thinking why is that? Now I figure it out. Okay, then my sleeping bag එක දාගන්න යන්නේ මගේ බෑග් එකට. ඒක මර බරයි ජෙසි දුන්නේ -20 වත් නිදාගන්න පුළුවන් එක. But this is the most beautiful hike. I think more than 25 to 30 waterfall. Oh. No, Yeah. more than 30. More than 30. Good one. You like the shape of Toblerone? Hello Tony. Hello. I met so many Kerala people, they have English names. Because they are English. That's why they are United Kerala. UK. Are you guys joking? I'm serious. All the Christian names might be. Yeah. Oh, okay. Its name came from the church. Yeah. There is a word said, the more you climb mountain, you get more younger. Because it's a good exercise. And your lungs is breathing the most freshest air in the world. There is no pollution here. We are in the middle of forest. So this is the most fresh air you ever can breathe. තරිඳු කවදාවත් හිතලා නැතුව ඇති කිලෝමීටර් 40ක් ඇවිදින්න මේ වගේ දෙයක් බලන්න. සමහර විට ඔයාලට ජීවිතේ ඇති ආස දේවල් වෙනස් වුණ තැන් තවත් දේවල් වලට ආස හිතෙන තැන්. ඉතින් මම කිලෝමීටර් 40ක් ඇවිදිනවා. මෙන්න මේ පිටිපස්සෙන් පේන ලස්සන ලේක් එකත් එක තියෙන ග්ලාසිය එක බලන්න. මේක කැනඩාවේ තියෙන ලස්සනම හයික් එකක්, අමාරුම හයික් එකක් කියලා තමයි මිනිස්සු කියන්නේ. සමහරවිට මෙතනට වහිනවා, හිතන්නේ නැති වෙලාවට වහිනවා, හිතන්නේ නැති වෙලාවට පායනවා. අපි එනකොට තිබ්බේ 10%යි වහිනවා කියලා. ඉතින් ඒත් එනකොටත් වැස්ස, රෑත් වැස්ස, එළිවෙලත් වැස්ස, දැනුත් වැස්ස අපිට විනාඩි 5ක් විතර හම්බුණා. ග්ලාස් එක හරියට බලා ගන්න, ෆොටෝ එකක් ගන්න. ඉතින් ඇත්ත නේද හැමදාම ලස්සනට තියෙන්නේ එක මොහොතක් තියෙනවා ලස්සනට තියෙන. ඉතින් ඒක ලැබුණා. ඒක අපි ගත්තා. අර පැත්තෙන් ආපහු ලොකු ක්ලවුඩ් එකක් එනවා මේක වහගන්න. ඉතින් මං හිතනවා අපි ලකි වුණා මේ ටික මේ විදිහට බලා ගන්න කියලා. දැන් ක්ලවුඩ්ස් හරිම අඳුරුයි. මම මේ ගොඩක් වීඩියෝස් බලලා YouTube එකේ මේ ඒ වගේ පළවෙනි කිලෝමීටර් 5න් 6න් පස්සේ තිබ්බේ නෑ වීඩියෝ ක්ලිප්ස්. එයාලා අන්තිම ටිකයි මුල ටික විතරයි තිබ්බේ. හැබැයි මම කල්පනා කරා ඇයි කියලා. හැබැයි හයික් එක යනකොට තමයි මට තේරුනේ ඇයි කියලා. කිලෝමීටර් 5ක් විතර තිබ්බා. පුදුම අමාරු වුණා. ඉතින් මම යන්න දැන් වීඩියෝ එක ඔයාලා ලස්සන දෙයක් දකින්නද කියලා මම හිතනවා. මොකද මේක බලන්න ඔයාලා පෙන්නන්න කිලෝමීටර් 40ක් අය කරන් මම ඇවිදිනවා. සහ මට බලන්න. ඉතින් ආදරණීය ග්ලාසිය එක ලේක් එක මම ඔයාලව දැක්කා, ඔයාලා මාව දැක්කා. මම ජීවිතේ කවදාවත් දකී කියලා හිතපු නැති දෙයක් දැක්කා. ලස්සනයි. මම දන්නේ මේ වීඩියෝ බලලා කවුරුම හරි එයිද කියලා. ඒත් එනවනම්
පහසුකම් ගත්තොත් එතන පොඩි කැබින් එකක් අයත් තියෙනවා. හොඳයි කෑම උයාගෙන කන්න. හොඳයි මරු. ඊට අමතරව වොෂ්රූම්ස් ගත්තොත් 5 ratings 5 star rating එකක් දීලා තියෙන්නේ ඒ washroom එක. ඒක තමයි සුපිරිම washroom එක. මට හැමදාම හිතෙන්නේ අපේ ජීවිතය නවතින්නේ කොහෙන්ද? අපේ ජීවිතවලට පුංචි දේවල් මිනිස්සු එකතු කරන්නේ ඇයි? අපි නිකම්ම මැරලා යන්න ඕනේ මිනිස්සු නෙමෙයි වෙන්නේ නැති නේ. නැත්නම් කාලවත් මෙම හයික් එකෙන් හිටපු මිනිස්සෙක් නෙමෙයි මම. ඔයාලා මගේ මුල්ම කාලේ වීඩියෝස් බලලා දෙන්න මම කියලා තියෙනවා මම එහෙම ට්‍රැවල් කරන මිනිස්සෙක් නෙමෙයි කියලා. ඒ කියපු දේවල් මේ සබදාහමට ඇහිලා නෑ. තාරින්දු මේ ලෝකෙ දකින්න ඕනේ. තාරින්දු මේ ලෝකේ පුංචි කාලේ ආස වුණු දේවල් තියෙනවා තාරින්දු. ලස්සන බෑග් අම්මට බොරු ගානක් කියලා සල්ලි එකතු කරලා ගත්ත අමුතු බෑක්පැක්. මට කිසිම අදහසක් තිබ්බේ නෑ ඒව මේ ලෝකේ එහෙම තියෙන්නේ කියලා. ඊගාට පාටි තියෙන්නේ කියලා. හැබැයි අද වෙනකොට මම මේ දේවල් වලින් ඇත්තටම වැඩක් ගන්නවා. ජීවිත වෙනස් වෙනවා. ඔයාලා එනවා දවස් දෙකකට එන්න එපා. අනිවාර්යෙන් දවස් 3ක් 5ක් අතර ගානකට එන්න. නැත්තම් එන්න එපා. The time you came and took my bag, I was crying. Oh no. You said no, I'm done. I'm done. I said. Is it recording already? Change this fucking. Oh yeah, this is needs to be recorded. Look. He's Tony, go back. 6'5". Opposite side. This is how Taruk's put rain jacket. අඩි 6 5 Adi. කෙනෙක්ට හය Taruk's පහේ. මේ Okay. rain jacket දාන්නේ මෙන්න මෙහෙම. And what is it? It is your hand? You don't need that? His bag is bigger than you. Again, Until the car. 20 kilometers. Okay. You can still see it. Yeah. Not the color of the road. Yeah. Color is different now. මෙතන ලස්සනයි නේ? ඇයි? ඉතා ලස්සනයි. ඉතාම ලස්සනයි. Okay, sorry. ලස්සනයි නෙමෙයි ඉතාම ලස්සනයි. දේවල් දෙකක් ඉන්න මට ඇඬුණා මේ හයික් එකේදී. එකක් ඇවිද ගන්නම අමාරු වෙලා ඒ වෙලාවේ දෙයියෝ බැලුව වගේ ඇවිල්ලා මේතන ඉන්න නේපාල් යාළුවා මගේ බෑග් එක අරන් ගියා. මීටර් 500ක් 600ක්. ඒ වෙලේ මට මට ඇඬිලා හිටියේ ඒ වෙලේ තමයි ආවේ. දෙවෙනි එක මේ හයික් එකේ ලස්සන දැකලා. සමහර ජීවිතේ අමාරු කාලෙ මිනිසුන්ගේ ඒ මිනිසුන්ගේ සිතුවිලි ක්‍රියාකාරකම් වෙනස් කරනවා. ඒවා ලස්සන කරනවා මිනිස්සුන්. ඒ ලස්සන ලෝකෙට දවසක ඔයාලත් බෙදන්න. ඔයාලත් අමාරු කාලයක් පහු කරනවා නම් ඔයාලත් දවසක ලස්සන වෙයි. ඒ ලස්සන ලෝකෙට බෙදන්න දවසක ඔයාලත්. ආපහු මේ ක්ලවුඩ්ස් ඇවිල්ලා ග්ලැසිය එක වහගන්න යන්නේ. පේනවද ක්ලවුඩ්ස්? මේ හයික් එක වීඩියෝ ක්ලිප්ස් ගන්න අමාරුම වෙච්ච මහන්සි වුණ හයික් එකක්. මේක දකිනවා නම් පුංචි අර වීඩියෝ ක්ලිප් එකක් මාරම වැලියු වීඩියෝ ක්ලිප්ස් මේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වයස ආපහු එන්නේ නැහැ. enjoy the moment කියලා තමයි. පුදුම දියලි ගොඩක් තිබ්බෙනකොට තව අවුරුදු ගානකින් මේවා අතුරුදහන් වෙනවා මේ කන්ද යනවා. මේ හැමදේම වෙනස් වෙනවා. මම දැන් පැය 24කට වැඩි කාලයක් කිසිම කනෙක්ෂන් එකක් නැහැ බාහිර ලෝකෙත් එක්ක. මේ 4 දෙනා විතරයි. Away from everything. Away from everything, but you have everything. Most of thing. You need like what? Like sleeping shelter. You have Yeah. to stay warm. You have everything. Bro, we don't need so many things in life. Only one thing I'm concerned about is my cameras, gears. I love it. That's your passion. Yeah, that's my passion. You have to. අපි අර තියෙන ඈතින්ම ග්ලාසිය එක දැන් යන ගමන් කිලෝමීටර් තව 16ක් 15ක් විතර යන්න තියෙනවා. අපිට ඊයේ යනකොට මේක බලන්න බැරි වුණා. මොකද හොඳටම හැක් මම නෑ හොඳටම හැක්. ඒ නම ඉන්ටීරියර් ෆෝර්.
මවුන්ට් රොබ්සන් එක මීටර් 3900ක් උසයි. පිදුරු තලාගලටත් වැඩිය උසයි. මාර උඩින් යාවට පේනවා ඇති නීතිමත් එක්ක මන් දන්නේ. දියාල්ල මීදුම මේක හයික් එක දවස් 5ක විතරක් ආවනම් මම ගන්නවා මගේ ජීවිතේ ගන්න ලස්සනම ෂොට්. I like this the stream. What do you call this? Fog. Fog. Okay. It was that side before. Now it's in this side. Coming this way. right අපි දියාල්ල බලලා ඉවරයි යන්න හදන්නේ. bye bye. මේ ජීවිතේ මෙහෙම ලස්සන දේවල් දකින්න ලැබුණාට thank you. මේ සබා දහමට ගොඩාක් thank you. අල්ල පේනවද මේ දියාල්ල තාම වම් අත පැත්තෙන් මගේ දියාල්ල වැටෙනවා. wow ඔය තියෙන ඔක්කොම දිය වෙලා තමයි එන්නේ වහිනේ වයි එකතු වෙලා. one person on bridge at time. මම දැන් මේ පල්ලෙහාට බහින කිලෝමීටර් 5. මේක මම වී මැරුවේ නැති ටික විතරයි. දැන් වෙන හැමෝටම අපි ඉඩ දෙනවා පාරේ. මොකද මේ යාලා පරිස්සමට යන්න ඕනේ. ඉතින් මේක අමාරුම හයික් එකක්. චන්ඩිය වගේ ආවට මම කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව මේ වගේ මේ තව දියැලක් අරකට පස්සේ තව දියැලක් දියැලි මේකේ තියෙන දියැලිස් මම දන්නේ සෑහෙන දියැලි ගොඩක් තියෙනවා. එච්චරට මේ ග්ලැසියර්ස් දිය වෙනවා. ඒ අවුවයි වැස්සයි නරියාගේ මගුලයි. නේපාලේ තියෙනවා. Indiaවෙත් තියෙනවා ලංකාවෙත් තියෙනවා. Okay, let's count the how many waterfalls here. 1 2 3 4 5 6 7 දියලි 14ක් පේනවා මෙතන. White Falls. දියලි මෙතන තියෙනවා දියලි ටයිම් දෙකයි තුන හතරක් පේනවා මම මේ වෙලාවට. මෙතනින් පල්ලෙහා බැලුවම හරිම ලස්සනයි ලොකු හෙලක්. මම මේක නැගලා ඊයේ. සා මේක මේ පටන් ගන්න තැනම තියෙනවා බෝඩ් එකක්. for next 200 meters don't stop කියලා. ඒ වෙනකොට මම හොඳටම tired. මම ඒක දැක්කා. මම වැඩිපුරම නැවතුනේ ඒ ගල් පෙරළේ නවතින්න එපා. මැරෙයි කියලා තිබ්බ හරිය තමයි වැඩිපුරම නැවතිලා හිටියේ. Let's go. මේ ගල් පෙරළේ කියලා තියෙන්නේ මේ. මේ දැන් 100ක් ඉවරයි. මේ කන්ද අපි ආවේ පල්ලෙහාට. මේක දැන් තව 100ක් තියෙනවා 100ක් හරි මීටර් 200ක් හරි පල්ලෙහාට තියෙනවා. මට ඊයේ පිස්සුම හැදුනා මේ ටික නගිනකොට. This past 4 kilo shit man. Yeah. right මම දැන් අපි අමාරුම කෑල්ල බැහැලත් ඉවර කරා නැගලත් ඉවර කරා. ඊයේ මේ හරියට එනකොට මගේ කෙන්ඩ හොඳටම ගණ. හරිම ලේසියෙන් පෙරලෙන්න පුළුවන් මේ උඩ තියෙන ගල්. මේක අමතක වෙන්නේ නැති තැන. රොක් ෆෝල් ඒරියා. මට ඇඬිලා හිටියේ මේ මිනිත්තු 200 නැග ගන්න බැරුව. දියැලි බලන්න කවුරු හරි ආසෙ ඉන්නවනම් මෙහෙ හයික් එක එන්න ඕනේ. මීටර් 50න් 50ට දියැලි. This is a waterfall hike. They should change the name. Waterfall. I think like 100.
I don't know. දියල් නම් සෑනට තියෙනවා. මෙතනින් උඩ බැලුවාම දියැලි. අර පැත්තේ දියැලි. හරිම සතුටින් පල්ලෙහාට බහින්නේ මොකද ඊයේ තිබ්බ අමාරුවත් එක්ක. nice. මෙතන වල දියැලි 3යි 4යි 5යි 2යි 3යි 4යි 5ක් පේනවා මට දියැලි. මේකම දියැලි නෙමෙයි පෙන්වන්නේ. එක එක දියැලි. කනඩා වෙලා ඉස්සනම හයික් එකක් කියන්නේ මේක මම ඒකෙන් ප්‍රශ්න කරන්නේ නැහැ කාගේවත්. මම කවදාවත් කැනඩාවට එනකොට මෙහෙමයි කියලා කවදාවත් හිතලා නැහැ. වහින්න යන්නේ. වහිනවා පායනවා. ඒ කියන්නේ අපිට ගෙස් කරන්න බෑ 10% තිබ්බේ. වහින ප්‍රතිශතය මෙහෙට අපි හයික් එක යනකොට. උනාට මු හයික් එකෙන් මගේ දැස්සා. Call the rangers today. Hey, I have Tony. I have been found. මේ හරි යනකොට අපිට ඊයේ ටෝනි මිස් වෙලා හිටියේ. ටෝනි අතුරුදහන් වෙලා. ඊට පස්සේ රේඩියෝ එකකින් දුන්නා පණිවිඩයක් පල්ලෙහාට මෙහෙම අපිත් එක්ක ආපු කෙනෙක් නෑ කියලා. ඊට අපිට හම්බුණා උඩින් එයාව. You going to radio? Yeah. Let's go. But those guys, they might just pass. මේ මෙච්චරලා පෑවෝ දැන් ආපහු වහිනවා. ඊයේ අපි කෝල් කරලා කිව්වනේ අපේ කෙනෙක් නෑ කියලා. දැන් අපි ආපහු යනවා එක කියන්න අපිට අපිත් එක්ක ඉන්නවා කියලා. Yesterday we called about someone missing in our group. Okay. We need to call them back. He's with us now. Okay, you found him? Yeah. Excellent. Do we need to call again? No, I'll check in at the Welcome Center. Okay. Thank you so much. Okay, thank you. Have a great day. Thank you. ඒගොල්ලෝ කෝල් කරලා කියන්න කිව්වා මේ දිනේගේ අපිට වතුර තිබ්බයි වතුර නැහැ. ඊයේත් අපි උතන නැවතිලා හිටියා. උතනින් බස් මට හරියටම අමාරු වුණා. අපි යනවා මේ ගඟට වතුර ටිකක් ගන්න. මේවා බොයිල් කරන්න ඕනේ. මේවා බොයිල් කරන්න නැතුව බොන්න බෑ. සාමාන්‍ය මිනිස්සු වෝටර් ෆිල්ටර් ගේනවා. ඒත් අපිට ෆිල්ටර් එකක් නැහැ. ඉතින් අපි වතුර දැන් රත් කරන්න යන්න. Rest like behind if there's 10 people. Yeah. You just follow everybody. Yeah. Just follow. That's what I'm doing right now. මම මෙයාගේ steps follow කරගෙන යන්නේ. සමහර වෙලාවට මේ සයිඩ් කන්නඩියෙන් පේනේ මාර ලස්සනයිනේ. දැන් ඊ අපි නගිනකොට මේ ලස්සන දැක්කේ නෑ. අද බහිනකොට මේ ලස්සන පේන්නේ මේ. Amazon rainforest. I just say to myself, Yeah. hey, you did good like yesterday. Mhm. Today little better. Yeah. Every day I do it. I'm happy with everything what I have. So every day I do my meditation, Yeah. and after I finish, I rub my hand Mhm. and hug myself. Nice. So, as a percentage, how many people in Nepal do meditation? Mostly. Yeah. Most people. I'd say like out of 100% people, 70% they do it. They do it. තව කිලෝමීටර් 8ක් යන්න තියෙනවා. Low water only. මෙතනින් පල්ලෙන් හයික් එක යන්න කියලා තියෙන්නේ. වතුර අඩු නම් විතරයි. Dinosaur running, we are running. Helicopter coming. Yeah. I can't run anymore. Blue lakes. 1, 2, 3, 4 waterfall here. Yeah. මේ තැන මට කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. මේ waterfall තුන and මේකත් එක්ක 4. පුදුම ලස්සනයි මෙතන. හැබැයි ඇත්තට මෙතනට ආවම හිතෙනවා මේ ඇත්තටම ඩයිනෝසෝර්ලා මෙහි හිටියා කියලා. අපි ඒ වැරදිලා මේ උඩින් ගියේ මේ උඩින්. හරිද? අද යන්නේ මෙතන පල්ලෙහාන්. අපි මේ යනවා වැලි එක. බලන්න waterfalls. මෙහෙන් තියෙන පිටිපස්ස එකක් තියෙනවා මෙහෙන් එකක් තියෙනවා. අපි 4 දෙනා යනවා. ටෝනි, Jane Rana and Mr. Chamath, small Tarindu. හයික් එකේ තව කිලෝමීටර් 4ක් විතර යන්න තියෙන්නේ. ඊයාපු රිවර් එක ළඟටම ආවා දැන්. ඉතින් මට ඔයාලට කියන්න තියෙනවා ඔයාලා ජීවිතවල තියෙන පුංචි ආසාවල් හේතුවක් නැතුව තමසට පිස්සුද ඇයි කියලා මිනිස්සු අහයි. හැබැයි ජීවිතේ තියෙන පුංචි ආසාවල් මම ඔයාලට කිව්වේ මේ බෑග්. තාමට තිබ්බ මෙයාගේ චූටි ජැකට් ගන්න පරණ බඩුව කඩවලට ගිහිල්ලා ගණන් අඩුවට.
ඒ හැම දේකම එදි භාෂාවල් ඒවා මාව වෙනම ලෝකකට අරන් ආවා. මම මෙහෙ නැති වෙන්න පුළුවන් තව කාලෙකින්. මම වයසට ඇද්දි මට මේවා කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ එන පුංචි ආසාවල් ඔයාලගේ ජීවිතවලත් ඇති. ඒවා කරගෙන යන්න. ඒවා දවසක ඔයාලව වෙනම ලෝකවලට අරන් යයි. කැමරා වලට ආස වුණු දේවල්, මේ බෑග් වලට ආස වුණු දේවල්, මේ ඇඳුම් වලට ආස වුණු දේවල්. ඒවා හේතුවක් නැතුව ඒ කාලේ ආස වුණත් අද හේතුවක් ඇතුව මම ඒවා යූස් කරනවා. ඉතින් ඔයාලගේ තියෙන පුංචි ආසාවල් ඔයාලව කොහෙටම හරි අරගෙන යයි. ඉතින් ඔයාලත් ඒක කන්ටිනියු කරන්න. Hi. I'm doing great. මේ ග්ලාසිය දී වෙලා එන්නේ හින්දල්ලු මේ වතුර නිල් පාට ඒ වගේ මොන හරි ඇති දේවල් අඩංගු වෙලා ග්ලාසිය තියෙන පැති වල තමයි මේ වතුර මෙහෙම නිල් පාට. ඔක්කොම දියැලි වල වතුර එකතු වෙලා තමයි මේ ප්‍රොප්සන් රිවර් එක දැන් බහින්නේ පල්ලෙහාට. ඔයාලා දැක්ක දියැලි ඔක්කොම එක ගඟක් වෙලා ගලාගෙන බහිනවා පල්ලෙහාට. නිල්ම නිල් පාටට. මේ හරිය පහු කරනකොට මට නිකන් දැනෙනවා සිංහරාජ්‍ය වගේ. ලොකු ලොකු ගස්, චූටි චූටි මේ මීවන වගේ පැල, වැහි බින්දු. හරිම ලස්සනයි. අන්තිම කිලෝමීටර් එක. හරිද? Let's go. දවස් දෙකක් කිලෝමීටර් 40කට වැඩි අනිවාර්යෙන් 50කට ලම් වෙන්න. ගියාද මන් දන්නේ නැහැ. You want to say anything to camera? Another good hike. Yeah. Enjoy. Good leg day. Bye bye.